චුල්ල වේදනීය සූත්‍රයේ චතුර්ථ ධානයේ කාය සංකාර කියන්නේ හුලං තමා නේද? නෑ චතුර්ථ අධ්‍යායයේ කාය සංකාර නිරෝධය කියන්නේ කාය සංකාර කියලා කියන්නේ ආස්වාස ප්‍රාස්වාස කාය සංකාරයි. අස්වාස පස්වාස කියන්නේ ඒක අස්වාස සූත්‍රය ගන්න ඕන. චතුර්ථ අධ්‍යායයේ අස්වාස පස්වාස නිරෝධයි. ඉතින් අස්වාස පස්වාස නිරෝධය කියන්නේ මොකද? අස්වාස කියන්නේ මොකද්ද? සංයුක්ත නිකාය 4 අස්වාස සූත්‍රය දෙනවා ස්පර්ශ ආයතන 6 සමුදය අත්තංගම ආස්වාද ආදීන නිස්සරණය තමයි අස්වාසය කියන්නේ. මෙන්න මේ ආශ්වාදී ආදීන දක්වන නිස්සරණය කළ අවිද්‍යාව ප්‍රහාණය කරගත් වෙලාවට කියන චතුර්ථ අධ්‍යායයේ අවිද්‍යාව ප්‍රහාණය ඒක අන්නේ ආශ්වාදය සියල්ලගෙන් මිදිලා ආශ්වාද සියල්ලෙන් මිදිච්ච නිසා අස්වාසය පූර්ණයි කියලා කියන හැරෙන එතන හුස්ම නතර කතාවක් කියන්නේ නැහැ. එතන චතුර්ථ අධ්‍යායයෙන් ඇවිදින්න පුළුවන් කියනවනේ. හතර ඉදියාවෙන් හතර දැහැන් වඩන්න පුළුවන්. ඇවිදින ගමන් හිටගෙන සතපිලා වාඩි වෙලා. ඒකට ඇවිදින ගමන් මේ හුස්ම ගන්න නැතුව ඇවිදින ගමන් චතුර්ථ අධ්‍යායයෙන් ඇවිදින්නේ කොහොමද එතකොට? හුස්ම ගන්න නැතුව. ආශ්වාස පාසාස හුලං කියලා ගත්තොත් එහෙම. චතුර්ථ අධ්‍යායයෙන් හුලං නැතුණා ගියොත් එහෙම. එතන මං අහන්නේ කොහොමද හතරවෙනි දැහැන ඇවිදින්නේ එතකොට? ඒ ත්‍රිපිටකයේම තියෙන හතර දැහැන් ඇවිදින්න පුළුවන් කියලා. දැන් ඔය වැඩේ කියනවා අර මේ ඊ විභජ්‍යවාදීනෝ. ඔය ඊ විභජ්‍ය ඊනියා විභජ්‍යවාදීනුත් කරන ඔන්න කතාව ඔය තර්ක ඔය විදිහම කියනවා ආස්වාස පාස්වාස කියන එකට හුලං කියලා හිතන් ඉන්නවා. හුලං කියලා හිතාගෙන කියනවා චතුර්ථය දෙන ආස්වාස පාස්වාස නිරෝධයි. එහෙනම් හුලං නතර වෙනවා පුළුවන් නම් කළ පෙන්නන්න කියනවා. ඔහොම එකක් ඔය අභියෝගයක් කරලා තිබුණා මම දැක්කා ඉතින්. ඉතින් ඒක අර නාරි අභියෝගය නිසා ගත්තේ නැහැ. ඒක නාරියෙක් නිසා වැඩක් නිසා ගත්තේ නැහැ. ඒක දැන් හතමහකට ගන්න දෙයක් නෙවෙයි. මූලික සම්මාදිට නැතිගේ ප්‍රශ්නයක්. ඒ ස්පර්ශ ආයතනය සමුදය අත්තකම ආශාදාදී නිස්සාරණ තමයි බුද්ධ ශාසනය අස්වාසය කියලා දන්නේ නැත්තාකල් බුද්ධ ශාසනය අස්වාසය තේරෙන්නේ නැහැ. ඔන්නෝකේ සිහිය පිරන අස්ස සති කියලා කියනවා. අස්ස සති. ඉතින් ඔය අස්ස සති පැත්තක දාලා පස්ස සති කරන කටට ඔය ප්‍රශ්න අහන්නේ. ඒ ලෝකෝත්තර ආනාපාන තේරෙන්නේ නැති කටේ නිවන් දැකපු නැති කට්ටිය. දැන් ඔය ප්‍රශ්නේ මොකක්ද හිර වෙනවනේ ඊළඟට. ඔහොම හිර වෙන්න බෑ. ඇවිදින ගමන් අවිද්‍යාවෙන් තොරව ඉන්නේ. අවිද්‍යාව නිසා තමයි අවිද්‍යාපච්චා සංකාරයෙන් කෙලෙස් නිර්මාණය වෙන්නේ. අවිද්‍යාව ඉවරයිනේ. එහෙනම් ආස්වාද වාසාද ඉවරයි. කෙලෙස් ඉවරයි ඉතින් යාට. හැබැයි විස්කම්මන වශයෙන් සමුච්ඡේද වශයෙන් නෙමෙයි. සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරන සම්මා සමාධි ඥානමිතුල ඝන සංගණිකාරාම සූත්‍ර විසරනේ අද විසර කරේ ඔක්කොම. එහෙමයි. ශාසනය රැක ගන්න වරයුකෝ ඕකනේ. ශාසනය රැක ගන්න වරයු කියන්නේ මොකද්ද? සත්‍තිස් බෝධ ධාන වඩන වරයු. ලබන 8 වෙනිදා ආයලා ධාන වඩන වරයු කියලා මේ කියන්නේ. එහෙමයි.